රවි ඔබ අද අලුත්ම නිවුස් එක දන්නවද? ඒ මොකද්ද? ඇයි අද මල්වානේ ගයක් තිබ්බනේ මචං අයිතිකාරයෙක් නැහැ කියපු ගයක් අර රජයේ ගයක් දැන් ඒක මහජන දේපොළ. ඒක ගිහිල්ලා බලෙන් අල්ලගත්තනේ අන්තරය කියලා හදාගත්ත ජෙප්පෝ ටික. ඔව්. ඒ ජෙප්පෝ අද අගමැතිතුමියත් එක්ක සාකච්ඡාවක් කරලා ඒගොල්ලන්ගේ මේ කොන්දේසි වලට අගමැතිතුමිය එකඟ වෙලා ඒක දෙන්න පොරොන්දු වෙලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට. එහෙම දෙන්න පුළුවන්ද රවි? නෑ එහෙම දෙන්න බෑ. එහෙම දෙන්න බෑනේ වැලිකල රටේ නීතියක් තියෙනවා සිස්ටම් එකක් තියෙනවා ඉඩමක් පවරන ක්‍රමයක් තියෙනවා ඉඩමක් පවර ගන්න ක්‍රමයක් තියෙනවා. එහෙම ඕන විදිහට අගමැතිට හරි ජනාධිපතිට හරි එහෙම ක්‍රමයක් නෑ. එහෙම කිව්වට ඔය වෙලා තියෙන්නේ බ්‍රෝ. එහෙම බෑනේ වැලිකල ඉතින් එහෙම ඔයාලට තේරෙන්නේ නැද්ද මේක මං කියන එක? නෑ දැන් මං කියන්නේ ඒකම දැන් මේ සංවිධානයක් නේ ඒකත් ඇවිල්ලා පවර ගත්තේ බලෙන් අල්ලගත්තේ. දැන් අර දිත්ත සුළුකු නාටුවේ මචං අවතන් වෙච්ච ජනතාව තාම කූඩාරම් වල ඉන්නවනේ. ඒ ටික මොකක් හරි සංවිධානයක් හදාගෙන ඇවිල්ලා ඒගොල්ලෝ කිව්වොත් එහෙම අපිට අර මාදි වල තියෙනවනේ මචං മന്ത്രി නිවාස. ඒගොල්ලෝ ඉන්නේ නැහැ කියලා කිව්වා. දැන් ඒගොල්ලෝ ටයිල් කරගෙන AC දාගෙන හැමදේම කරා සැපෙන් ඒගොල්ලෝ ඉන්නවා. අන්න ඒ ගෙවල් ටික ඕනි කියලා කිව්වොත් එහෙම මචං දිත්ත සුළුකු නාටුවෙන් අවතන් වෙච්ච ජනතාවට දෙන්න කියලා. එහෙම දෙන්න පුළුවන්ද? වැලිකල වාට තේරෙන්නේ නැහැ. එහෙම ගෙවල් දෙන්නවත්, ඉඩම් දෙන්නවත් රජයේ දේපොළ එහෙම දෙන්න බෑ. කිව්වට ඔය වෙලා තියෙන්නේ බ්‍රෝ. අයියෝ. මේක වෙලා තියෙන්නේ මේකනේ. මේක මේ ජෙප්පෝනේ කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ සිස්ටම් එකේ එනමේනේ ජෙප්පෝ දන්නේ මොනවද? මොනවද? ජෙප්පෝ දන්නේ කාගේ හරි දෙයක් බලෙන් අල්ල ගන්න. කාගේ හරි දෙයක් බලෙන් අල්ලගෙන උන්ගේ වගේ භුක්ති විඳින්න. කෙසෙල් කනක් කපා ගන්න. ඩෙන්ටි කාඩ් එකක් එකතු කරගන්න. ගෙවල් ගිනි තියන්න. ගෙවල් ගිනි තියන්න. අනුන්ගේ ගෙවල් ගිනි තියන්න. ඕවනේ ජෙප්පෝ දන්නේ මේ හුන්ඩු කේස්නේ. ඔයාලට තේරෙන්නේ නැද්ද මේක? අයියෝ. මුන්ට ඒ වගේ පොඩි දෙයක් කරන්න ලොකු දෙයක් කරන්න බැරි. බෑ හුන්ඩු තමයි. ආයේ මේ ලොකු දේවල් කරන්න බෑ. බලාපොරොත්තු වෙන්න එපා.